සුනාලියා ආච්චි පුතේ. මොනවද ඇසිත් මේ වෙන පාරවල්. සොනාලියක් කලුතෙන් කාය කරගෙන ඇවිල්ලා අපේ ගෙදර ඉස්සරහා මෙන්න මෙහෙම තමයි vlog මං ගත්තට එඩිට් කරලා දාන්නේ. මම ෆොටෝ ගත්තට එඩිට් කරලා දෙන්නේ. හෙලෝ හායි. අද තව vlog එකක් මම කොළඹ යනවා. අම්මත් එක්ක යන්නේ කොළඹ. මම පළවෙනි පාර කොළඹ ඩ්‍රයිව් කරන් යනවා. දැන් මේ ට්‍රැෆික් එකේ හින්දා තමයි මේ vlog එක පටන් ගන්න. නැත්තම් ඩ්‍රයිව් කර කර වීඩියෝ කරන්න. එහෙනම් පස්සේ ඊට ටික බලමු. ඉතින් ඔහම තමයි මම නිමාඩු දවසක කොළඹ යන්න පිටත් වුණේ. ඉතින් පොඩි කාලේ ඉඳන් අපේ ගෙදර කට්ටිය කොළඹ පැත්තට යනවා නම් අනිවාර්යයෙන්ම දැඩිමුණ්ඩ දේවාලයෙන් පඬුරක් දානවා. ඉතින් ඒක පොඩි කාලේ ඉඳන් අපිට පුරුද්දක් වෙලා තියෙන. ඉතින් ඔන්න පඬුරක් දාලා මං යනවා කොළඹ. පස්සේ ආර හරියට එද්දී පොඩි බඩගින්නක් ආවා. ඉතින් අම්මයි මමයි ෆැබ් එකෙන් නවත්තලා කොෆි එකක් බීලා පොඩි ෂෝට් ඉට්ස් වගේක් කෑවා. ඊට පස්සේ එතනින් කොෆි එක බීලා කෙලින්ම කොළඹ පැත්තට ගියා. ඉතින් කඩුවිලින් එක්සිට් වෙලා ඊට පස්සේ අපේ මල්ලිත් එක්ක රෑට කන්න යන්න තමයි ගියේ. ඉතින් මේ මම කොළඹ ගියේ ක්‍රිස්මස් කාලේ. ඉතින් ඒ නිසා ලස්සනට කොළඹ ඉතින් ඩෙකොරේෂන්ස් තිබ්බ ඇත්තට මම වීඩියෝ කරේ නෑ. ඔය චුට්ටක් තමයි වීඩියෝ කරේ. ඊට පස්සේ අපි කට්ටිය කන්න ගියා ෂැන්ඩොන් එකට. අපේ මල්ලි අම්මයි මාර කැමති ෂැන්ඩොන් එකෙන් කන්න. මේ ඉතින් අනිවාර්යෙන් කොළඹ ගියොත් ෂැන්ඩොන් එකෙන් තමයි කන්නේ. ඉතින් එදත් ගිහිල්ලා වෙනදා ගන්න තමයි ගත්තේ. ෆ්‍රයිඩ් රයිස් එකයි හොට් බටර් කටල් ෆිෂ් චිකන් එකයි වෙජිටබල්. කාලා ගෙදර යද්දී ටිකක් රෑ වුණා. මොකද අපි එද්දිත් ටිකක් රෑ වුණ හින්දා තව කොළඹ වැඩ වගේකුත් තිබ්බා. ඒ ටික වීඩියෝ කරන්න බැරි වුණා. ඒ ටික කරගෙන ඉතින් ගෙදර ගියා. ඉතින් මේ ඊළඟ දවසේ උදේ 4ට මම නැගිටලා ඉන්නේ ෆොටෝ ෂූට් එකක් කරන්න යන්න. ටිකක් මොංගල් වගේ උදේ පාන්දර. හැබැයි මං ආසාවෙන්. good morning. දැන් වෙලාව 5:40යි. මං නැගිටලා ලෑස්ති වෙලා මේකප් දාගෙන ඔක්කොම කරගෙන ඉන්නේ. තිලින්ද මට කිව්වේ 6ට කෝල් එකක් දෙන්න කියලා. හැබැයි දැන් 5:40 වෙද්දිම ලෑස්ති වෙලා ඉවරයි. අනිවාර්යෙන් තිලින්ද ගියයි වෙලාවට ඉස්සර නම් මෙහෙම කියලා. ඇත්තටම ඉස්සර මේ උදේට ෂූට් එකක් කරමු කිව්වම මම බෑම කියනවා. මට උදේ නැගිටින්න බෑ. අදත් බෑ. හැබැයි මම නැගිට්ටා. තිලින්දව ගන්න තලවතකුඩ පැත්තට තමයි ගියේ. ඉතින් 5 ගානකට විතර ඇති. තිලින්දව ගද්දි හරියටම 6යි. මේ ඉන්නේ තිලින්දව දැක්කේත් එන කාලෙකින්. ඉතින් තිලින්දවත් දාගෙන ඊට පස්සේ අපි ගියා එතන ළඟ කානිවල් එකක් තිබ්බා. එතන තමයි ෆොටෝ ෂූට් එක කරේ. තිලින්දව ඔයාලා ගොඩ දෙනෙක් දන්නවනේ. ඉතින් තිලින්ද එක්ක ෆොටෝස් ගන්න යද්දි බය වෙන්න දෙයක් නෑ. මොකද ඕනෙම තැනක් කුණු ගොඩක් හරි ළඟ ඉඳලා ලස්සන්ට ආටිස්ටික් විදිහට එයාට ෆොටෝස් ටික ගන්න දන්නවා. මගේ කලින් ෂූට්ස් දැක්කොත් ඔයාලාට පෙනෙයි. ඒ කියන්නේ කාටවත් හිතෙන්නේ නැති තැන්වල තමයි තිලින්ද ෆොටෝස් ගන්නෙ. ඉතින් මෙතනත් අපි කලින් හිතලා මෙතෙන්ට ගිහින් ෆොටෝස් ගමු කියලා නෙමෙයි ගිහින් ගත්තේ. යන් අක්කේ අපි ගිහිල්ලා බලමු කොහේ හරි හොඳ තැනක් හම්බෙන්නේ කියලා ගිහිල්ලා ඔන්න ඔය විදිහට තමයි අපි ෂූට් එක කරේ. හරිනේ තිලින්ද මොකද හිතෙන්නේ? දේම නැගිට්ටගෙන මම මේ නිදාගත්තේ 3ට. ඔව්. කමක් නැති අපි මෙහෙම හරි හම්බුනොත් නේ. නැත්තම් හම්බෙන්නේ නැහනේ. අපි ෂූට් එක කරනවා මේ කානිවල් එකක් තුල. ඔව්. කානිවල් එක හොඳ තිබ්බ ෆොටෝස් ටික හොඳ තිබ්බ ෆොටෝස් ටික නම් දැකීම එක දාද්දි මොකද vlog මං ගත්තට එඩිට් කරලා දාන්නේ. මම ෆොටෝ ගත්තට එඩිට් කරලා දෙන්නේ. ඊට පස්සේ ගියා තිලින්දගේ ගෙදර. ඔය බෑග්ග්‍රවුන්ඩ් එකේ ඊළඟට ඇහෙන්නේ බුද්ධිනීගේ වොයිස් එක. හුඟ කාලෙකින් තමයි බුද්ධිනීව හම්බුනේ. සොනාලියක් කලුතෙන් කාය කරගෙන ඇවිල්ලා අපේ ගෙදර ඉස්සරහා මෙන්න මෙහෙම තමයි කොහෙද ලෑනස් එක මිසෝ ආගිය කලින් ගියමු අපන්නේ බා කෙලින් දැන් කපා ඇති නූලෙන් යන්නේ මෙයා මෙතන මොනවා කරගෙන අපිට මේකට මොන විදිහට ගෙවන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. පළවෙනියට මෙහි ආවට පස්සේ කමන්නේ අපි බලමු මෙයා කොහොමද මේක හරවගන්නේ කියලා. අවුලක් නැහැ. ડોක්ටර් බෝඩ් එකත් ගාගෙන ඉන්නේ. පිටිපස්සට ගන්න ඔන්න අපාරින් ගන්න මෙතන මේක ඊට වඩා හරවන්න ඉඳ තියෙනවා. මේ උදේ පාන්දර අපිවත් ඇහැරවගෙන ෆොටෝ ෂූට් යනවායි මේවයි.
නිදා ගන්නත් නෑ. අවුලක් නෑ ෂේප් එකකින් කරගෙන යනවා වැඩි. එක්ක මේ පාරේ ගානට වාහනයක් ගන්නයි. හරිද? අවුලක් නෑ. 4 දෙනෙක් විතර ගන්න ඕන 4 පැත්තට මේ කාර් එක රිවර්ස් කරද්දී. අවුලක් නෑ වැඩි කරගත්තා. යනවද? thank you. ඔන්න ඔය විදිහට තමයි මම කාර් එක රිවර්ස් කරගෙන ගියේ. ඊට පස්සේ ගෙදර ගිහලා වොෂ් එකක් දාගෙන චේන්ජ් කරගෙන පොඩි shopping පාරක් දාන්න ගියා. ඉස්ලාම් ගියේ G Flock එකට. ඉතින් G Flock එකට ගිහිල්ලා ඇඳුම් 2-3ක් බැලුවා. ඒ 2-3න් මං හිතන්නේ 3ක් විතර ගත්තා. මේ ගවුම ගත්තේ නෑ. ඊටු ටික මම ගත්තා. ඊට පස්සේ අම්මත් එක්ක ගියා පන් ගෝල් ෆේස් එකට. මේ මං චාල්ස් ඇන් කීත් එකෙන් හෑන්ඩ් එකක් ගත්තා. මට රෝචස් වගේ හම්බුනේ. ඉතින් ඒකට මං මේ හෑන්ඩ් එකක් ගත්තා. ඊට පස්සේ ඩෙලි ෆ්‍රාන්ස් එකට ගිහිල්ලා අයිස් කොෆි එකක් බිව්වා. පන් ගෝල් ෆේස් එකේ පොඩි ක්‍රිස්මස් shopping පාරක් දැම්මා. ඔඩෙල් එකට ගියා. අම්මයි මායි ඉතින් පොඩක් shopping පාරක් දැම්මා. මොකද හුඟ කාලෙකින් තමයි අපි කොළඹ ගියේ. ක්‍රිස්මස් කාලේ හින්දා ගොඩක් ඔෆර්ස් තිබ්බා. ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් තිබ්බා. ඉතින් ඒ වල තමයි අපි බඩු ගත්තේ. ඉතින් කොහොම හරි ඔඩෙල් එකකින් උත් shopping කරලා ඊට පස්සේ අපි ගියා. මොකද එදා මාර සෙනගක් හිටියේ පන් ගෝල් ෆේස් එකේ. මල්ලිට ඇවිල්ලා කායක කාපාකේට දාන්නත් ගොඩක් බ්ලොක් එක කිව්වා. ඒ නිසා අපි ඊට පස්සේ අරියන්තියකට ගියා. එතනනුත් මම ඇඳුම් ටිකක් ගත්තා. වෙනදට නම් තාරුකා ඉන්නවනේ මට shopping යන්න. අද තාරුකා නැහැ. ඉතින් ඒ නිසා මම තනියම තමයි ගියේ. ඊට පස්සේ අම්මයි මමයි මල්ලි රැයට කන්න ගියා ස්ට්‍රීට් බර්ගර් එකට. මොකද කොළඹ ගියාම ඉතින් අර මිස් වෙන කෑම ටික කන්න ඕනේනේ. ඉතින් එකෙන් එකක් තමයි ස්ට්‍රීට් බර්ගර්. ඉතින් ඒකට ගියා. ස්ට්‍රීට් බර්ගර් එකෙන් බර්ගර්ස් කාලා ඉවර වෙලා ඊට පස්සේ මම ගියා ජැග්‍රෝ එකේ වොෆල් එක කන්න. මොකද මං ආසම කෑම වලින් එකක් තමයි ජැග්‍රෝ එකේ ස්ට්‍රෝබෙරි වොෆල් එක. කොළඹ ගියොත් මට අනිවාර්යෙන් ඒක කන්න ඕනේ. ඒ නිසා කොහොම හරි ඒකත් කෑවා. ඒක කාලේ ඉවරලා අම්මට බටර් බොටික් එකෙන් ට්‍රෙස්ලිචස් ඕනේ කියලා ඔන්න ගෙදර එන ගමන් ඒකත් අරන් ගියා. ඔය අම්මා ගෙදර ගිහිල්ලා ඒක කන ගමන් ඉන්නේ. මේ ඊළඟ දවසේ උදේ ගෙදර යන්න පිටත් වෙලා ඉතින් ගෙදර යන ගමන් යසිත්වයි නංගිවයි බලාගෙන යන්න තමයි ගියේ. එතනින්ද පොඩ කන්ෆියුසින් මං හිතන්නේ. ඔව් හොඳටම කන්ෆියුසින්. මට චමිනගේ ෆෝන් එකට ගන්න. හරි ඕකේ. ඒක මං ගන්නම් ඒක. කොහොම හරි වටයක් ගහලා ඔන්න ගෙදර හොයාගෙන ආවා. සොනාලි ආච්චි පුතේ. හරිද? මොනවද යසිත් මේ වෙන පාරවල් අපිට ඇති බං ඕක. හරිද? මේ ඉන්නේ අපේ චූටි අකීරා බබා. ඉතින් යසිත්ගේ චාමනියේ බබා තමයි මේ කලින් වදින දැක්ලා දෙන්නේ. යසිත්ගේ චාමනිය විතරනේ. දැන් ඉතින් 3 දෙනෙක් ඉන්නවා. යසිත්ගේ චාමනියයි මට හම්බුනේත් ගොඩ කාලෙකින්. ඉස්සර නම් මගේ vlogs වල අනිවාර්යයෙන්ම ඉන්න මොකක්ද ඒකට කියන්නේ? අනිවාර්යෙන් මූණු දෙකක් නේ දෙන්න. ඉතින් දැන් ගම්පල ගියාට පස්සේ දෙන්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපි කෝල් වලින් කතා කරනවා. ඒ නිසා කොළඹ ආවල අනිවාර්යෙන් මේ දෙන්න බලන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒක තමයි බබාවයි ඒ දෙන්නම බලලා යන්න ආවේ. කටට
මෙයාට දැන් අල්ලන්න පුළුවන් ඒක තමයි ඉතින් කටට දාලා චෝක් වෙන දේවල් තියන්න හොඳ නෑ මෙයාට හොඳට කිස්කට තියෙන අල්ලගන්න පුළුවන් මම ඉතින් ෆ්‍රයිඩ් රයිස් කන්න ආසයි කියලා යසිත්ල දන්නවා ඉතින් ඒ නිසා දවල්ට කන්න ෆ්‍රයිඩ් රයිස් ගෙන්න ගත්තා මොකද ඔයා හැදුවද ෆ්‍රයිඩ් රයිස් මෙච්චර විනාඩි 15 ෆ්‍රයිඩ් රයිස් මේ ඉතින් මොනවද යසිත් වලට මාව දැක්කම හිතෙන්නේ කොණ්ඩේ හදාගන්න ඔව් ඊට පස්සේ ඇයි බබා කිව්වේ නැත්තේ මේ කොණ්ඩේ හදන්නේ අසිත් තාම ඉස්සර වගේ උදේට අර වෙලා ගන්නවද නැන්ගේ ඕ හැබැයි මම දකින්නේ නැහැ දැන් මං යනවා නේද ඒක ඔෆිස් කාලේ පුතා තනියම දැන් හදාගෙන බුදු එහෙම ෆෝන් එක ගන්නවා ෆ්‍රන්ට් කැම් එක දානවා ඒක වයිට් දානවා අසිත් එහෙනම් thank you මට ෆ්‍රයිඩ් රයිස් ගෙනාවට සා රෙස්ටෝරන්ට් එකේ ඇයි උන් නිකන් දුන්නේ ඔව් ඔබට ඉවවා නිකන් ෂවුට් අවුට් එකක් දෙන්න නංගි කොෆී හදනවා නංගි වත්තට දාන නැත්නම් ඔව් කන්නේ කැප් කට්ටින් කට් කරලා ගන්න ඒක යන්නේ ඒක අලුවන් අනිවාර්යෙන් කට් කරන්න ඔන්න ආපු ලස්සනට ගන්න නංගිට කොටයිද ඌයකෝ නංගිටදී මම කොටයි තමයි නංගිට මහතයිද අනේ නංගි වගේ නංගි දෙකක් අක්කා බලන්න නංගිව හැල්ලුවට ගත්තානේ නෑ ඔබ හැලුවට ගත්තා very bad minus ඔව් මයිනස් ඉස්සරව මයිනස් දැන් නම් මයිනස් වැඩි යක්කේ එහෙමද මං හිතේ අසිත් ඔයා තමයි අයිඩියල් හස්බන්ඩ් කියලා මං අපි හොස්පිටල් එකේ ආවොත් කියනවා නෑ මොකද මයිනස් මගේ මොකද දැන් මයිනස් දැන් අක්කේ බබා එක නෑ බබා එක අසිත් මං හොස්පිටල් එකේ හැමෝටම ඇත්තට කියනවා ඔයා ගැන very good ඒතකොට හැමෝටම එහෙම වෙන්න බෑ කියලා උට කියන්නේ මම මේ මොනවද කියන්නේ කන්සල්ටේෂන් කරනවා කියන්නේ oh my god මං කියන මං දැකලා දෙන්න හොඳම දෙන්න තමයි මේ දෙන්න කියලා ඇත්තටම මං කියනවා එන්න ඉතින් දැන් මම මේ හොස්පිටල් එකේ කියලා දෙන්නේ ඔය දෙන්න කියලා ඔය දෙන්න වගේ හැදෙන්න කියලා කපල්ස් වලට okay තමයි ඉතින් පන්න එකේ ඉඳලා ගෙදර යන්න පිටත් වුණා vlog එක ඉතින් ඉවරයි සිම්පල් එක මේ ඇසෙත් එහෙනම් බයි කියන්න ගෙදරින් ඉවරයි ඉවරයි vlog එක දැන් මට ආයෙ වැඩ මේ අන්තිමට මෙතෙන්ට කොහෙද හම්බෙන්නේ දන්නේ පුදුගුරු ඉරුප්ප වගේ හොස්පිටල් එකක් හොඳ පැත්තකින් හොයාගන්න ඔරෙඩි වගේ හොස්පිටල් එක අයියේ ඒක ඉතින් ඔහොම තමයි මං ක්‍රිස්මස් නිවාඩුවේ කොළඹ ගිහිල්ලා ආවේ hope you guys enjoyed the video like කරන්න share කරන්න subscribe කරන්න see you